අපි අද මේ වගේ පුංචි සරල ගණිත ගැටලුවක් හදලා බලමු පුතේ. ටොෆී 600ක් තියෙනවා. ඒකෙන් 60ක් ඉතිරි කර අනිත් ටික පැකට් වලට දාලා තියෙනවා. එතකොට එක පැකට් එකකට ටොෆී 5ක් දාලා තියෙනවා. එහෙනම් පැකට් කීයක් මේ ටොෆී ටිකෙන් හැදුවද කියලා තමයි මගේ පුතාලගෙන් අහන්නේ. ඔන්න අපි කටු වැඩ කරමු පියවරින් පියවර. කොහොමද අපි කරන්නේ? මගේ පුතාලා දැනටමත් දන්නවා කටු වැඩ කරලා ඕනෑම ගණිත ගැටලුවකට උත්තර ගන්න විදිහ. පළවෙනියෙන් ඔයා කරන්න ඕනේ 60ක් ඉතිරි කරලා නම් පැකට් වලට දාපු ටොෆී ගණන හොයා ගන්න ඕනේ. කොහොමද හොයන්නේ? 600න් 60ක් අඩු කරනවා. බිංදුවෙන් බිංදුවයි බිංදුවෙන් 6ක් බෑ. එහෙනම් අපි මේ පැත්තෙන් එකක් ගන්නවා මෙතන 5යි. එතකොට 10න් 6ක් 4යි 5යි. එහෙනම් අපි ටොෆී පැකට් වලට දාපු ටොෆී ප්‍රමාණය 540යි. එයා හදපු එක ටොෆී පැකට් එකකට දාලා තියෙනවා ටොෆී 5. එහෙමනම් හදපු පැකට් ගණන හොයන්න අපි මොකද කරන්නේ? 540 බෙදනවා 5න්. 5ට 5 1යි. 4ට නෑ 40ට. එහෙනම් පැකට් 108ක් හදලා තියෙනවා. හදපු පැකට් ගණන 108යි. හොඳයි. මේ වගේ ගණිත ගැටලු අපි තව හදමු. මගේ පුතාලට ජයෙන් ජයම වේවා. channel එකත් subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න.